අද මම දරුවන්ට මුලින්ම කියලා දෙන්න යන්නේ අක්ෂරමාලාවේ දෙමළ අක්ෂරමාලාවේ මුලින්ම අපි ඉගෙන ගන්න ඕනේ අක්ෂරය තමයි උயிර් எழுத்துக்கள் කියන්නේ. උயிර් எழுத்துக்கள் කියන ස්වර්ව අක්ෂරය. දැන් ඕන භාෂාව අපි ස්වර්වාක්ෂරයක් අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේනේ. ඒ වාගේ දෙමළ භාෂාවෙන් අපි මුලින්ම ඉගෙන ගන්න ඕනේ අක්ෂරය තමයි මේ උயிර් எழுத்துக்கள் කියන ස්වර්ව අක්ෂරය. මේක ප්‍රධාන අක්ෂරය. මේ අක්ෂරයෙන් තමයි අපි මේ පිල්ලම් සහිත අක්ෂර ඉගෙන ගන්න පුළුවන්. ස්වර්වාක්ෂර 12ක් තියෙනවා. ඒ 12ම ශබ්ද අනුකූලව තමයි අපි පිල්ලම් අක්ෂරය ඉගෙන ගන්න. එහෙනම් අපි දැන් ස්වර්වාක්ෂර 12ම බලමුද? මුලින්ම මේක මේක සිංහලෙන් අයන. දෙවැනි අක්ෂර තමයි මේක තුන්වෙනි අක්ෂර තමයි හතර පහ හය හත අපි හත මෙහෙ කරමු. හත අට නවය දහය 11 12 දැන් බලන්න දෙමළ භාෂාවේ උயிර් எழுத்துக்கள் ස්වර්වාක්ෂර කීයක් තියෙනවද? 12ක් තියෙනවා. ඒ 12න් තමයි මේ අකුරු ටික. इ उ ए आई ओ මේ අකුරු 12න් තමයි අපි කියන්නේ ස්වර්ව අක්ෂර කියලා. උயிර් எழுத்துக்கள் 12ක් තියෙනවා. මේ 12ම අපි ඉගෙනගෙන ලියන්න බෑ. අපි පිළිවෙලටම මේ 12ම ඉගෙන ගන්න ඕනේ. හරි? මේක තමයි පිළිවෙල. අපිට මුලට ලියලා ඊට පස්සේ අවුලියට බෑ දෙවෙනි එකට. අගට ලියන්න බෑ මුලට අවු ලියන්න බෑ. මේ පිළිවෙලට අපි මේ උயிර් எழுத்துக்கள் අක්ෂර 12ම අපි ඉගෙන ගන්න ඕනේ. මෙතනින් තව විශේෂත්වයක් තියෙනවා. මේ අක්ෂර උயிර් எழுத்துக்கள் අක්ෂර මාලාවේ තියෙන විශේෂ දෙයක් තමයි අපි කෙටි ස්වර්වාක්ෂරය දීර්ඝ ස්වර්වාක්ෂරය කියලා දෙකට වෙන් කරන්න පුළුවන්. හරිද? දැන් මෙතනින් බලන්න මෙතන इ उ ए ओ කියන කෙටි ශබ්දය. කෙටි ස්වර්ව අක්ෂරය. කෙටි පිල්ලම් අක්ෂරය මේකෙන් තමයි හැදෙන්නේ. හරිද? අනිත් එක තමයි මේක. इ उ ए आई ओ औ මේක දීර්ඝ ස්වර්ව අක්ෂරය. එහෙනම් කෙටි එකට කියන්නේ අපි කුරිල් කියලා. කුරිල් අක්ෂරය. හරිද? එහෙනම් මේ කෙටි අක්ෂර කුරිල් අපි බලමු. කුරිල් මෙතන කුරිල් අක්ෂර කීයක් තියෙනවද? इ उ ए ओ හරි? එහෙනම් මෙතන අක්ෂර කීයක් තියෙනවද? 5ක්.
හරි. එහෙනම් දීර්ඝ අක්ෂරයට අපි කියන්නේ නෙඩිල්. නෙඩිල්. එහෙනම් නෙඩිල් කියනකොට මොනද අක්ෂර මෙතන අපිට බලන්න පුළුවන්? ආ, ඊ, ඌ, ඒ, අයි, ඕ, අව්. එහෙනම් මෙතන කීයක් තියෙනවද අක්ෂරය? කීයක් තියෙනවද? 7ක්. එහෙනම් මේ දෙකම එකතු කරාම තමයි අපිට උயிරෙழுத்துக்கள் 12ක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි අද ඉගෙන ගත්තා දෙමළ භාෂාවේ තියෙන ප්‍රධාන අක්ෂරය මොනවාද? උயிர் எழுத்துக்கள். දෙමළ භාෂාවේ ප්‍රධාන අක්ෂරයක් තමයි උயிர் எழுத்துக்கள். 12යි. ඒ 12ම තමයි අපි අද ඉගෙන ගත්තේ අ ආ ඉ ඊ උ ඌ ඒ අයි ඕ අව්. ඒක දෙකට වෙන් කරන්න පුළුවන්. කුරිල් කියන්නේ කෙටි ස්වර අක්ෂරය, නෙඩිල් කියන්නේ දීර්ඝ ස්වර අක්ෂරය. කෙටි ස්වර අක්ෂරය තමයි පහක් කියන්නේ. අ ආ ඉ උ ඒ ඕ පහයි. නෙඩිල් ආ ඊ ඌ ඒ හයි ඕ හතක්. එහෙනම් අද දරුවන්ට සියලු දෙනාටම දෙමළ අක්ෂර මාලාවේ උயிர் எழுத்துக்கள் 12ම ඉගෙන ගන්නනේ. අනිත් වීඩියෝ එකේ අපි මෙයි எழுத்துக்கள் ව්‍යාංජන අක්ෂරය 18ම ඉගෙන ගමු.